සුබ දවසක් ඔයාලට. අපි අද මුං ඇට කැවුම් හදන්න ලෑස්ති. අපි කිව්වේ අද අපේ අම්මා ඉන්නවා මාත් එක්ක. අපි බලමු එයා කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේ තියෙන මං සෝදලා වේරලා ගත්ත මුං ඇට ග්‍රෑම් 750ක් තියෙනවා. ඒක බැද ගන්න හදන්නේ. අපි බලමු කොහොමද බැදගන්නේ කියලා. මේ තියන්නේ මුං ඇට ටික විනාඩි 12කට විතර පස්සේ ටිකක් රන්වන් පාට වෙන බැදලා තියන්නේ. හරිම සුවඳක් එනවා. අපේ අම්මා මුං ඇට ටික බැදලා ඉවරයි. මෙන්න මේ ප්‍රමාණයට ඔයාලා බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනම බලන්න. මෙන්න මේ ප්‍රමාණයට. හරිම සුවඳයි මුං ඇට ටික බැදෙන හැටි. මේ තියෙන්නේ අපි මේ බැදගත්ත මුං ඇට ටික මම ඒක මේ බ්ලෙන්ඩර් එකකට දාලා කුඩු කරගන්න හදන්නේ. අපි ඒක කුඩු කරගනිමු. මම මෙතන මුං ඇට ග්‍රෑම් 750ක් අරන් තියෙනවා. ඒක මම බැදලා මෙන්න මේ ගානට කුඩු කරගෙන තියෙන්නේ. මල් පිටි තුනම එකට මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ විදිහට මුං ඇට කැවුම් හැදුවොත් කවදාවත් ඔයාලට වරදින්නේ නැහැ. 100%ක් හරිම පදව මේක. මුං කැවුම් හදන්න මුලින්ම පැණි ටික හදාගමු. ඒකට අරගෙන තියෙනවා මේස හැඳි දෙකක් විතර වගේ දාලා සීනි ටික පොඩ්ඩක් කළු කරගන්න හදන්නේ. සීනි ටික කළු වුණාට පස්සේ මෙතන මම එකතු කරගෙන තියෙනවා මිලිලීටර් 600ක් විතර වතුර එකතු කරගෙන තියෙනවා. දැන් මේකට ඉතුරු සීනි ටික අපි එකතු කරගමු. සීනි ග්‍රෑම් 750යි මම අරගෙන තියෙන්නේ. මීට වැඩිය පොඩ්ඩක්වත් අඩු වැඩි කරගන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ පදම වෙනස් වෙයි. පැණි එක අපි මෙන්න මේ ප්‍රමාණයට තමයි හදාගත්තේ. ඝනකමට වැල වගේ වැටෙන්නේ එහෙම හදාගෙන නැහැ. මෙන්න මේ ප්‍රමාණයට. කැවුම් මිශ්‍රණය විනාඩි 10ක් විතර ලිපේම තියලා මම කෝරුගා ගත්තා. තාමත් ඒක පොඩ්ඩක් තියන්න ඕනේ. මේ පැණි ටික ගොඩක් හිඳෙනකම් මෙන්න මේ පදම එනකම් මම විනාඩි 20ක් විතර ලිපේම තියලා හොඳින් කූරු ගාගත්තා. තවත් පොඩි වෙලාවක් තියෙන්න ඕනේ. අම්මේ දැන් නම් ඇති වගේ. මේ තියෙන්නේ මුං ඇට කැවුම් මිශ්‍රණේ. මෙන්න මේ ගාන නිකන් අපි ලිපේම තියාගත්තා. දැන් තමයි ලිප ඕෆ් කරගත්තේ. මේක හොඳින් ලිමෙන්න තියන්න ඕනේ දැන්. අපි හදාගත්ත මිශ්‍රණයෙන් මේ විදිහට මම වෙනම ටිකක් අයින් කරගෙන මේක දැන් හොඳින් අත් ගහ ගන්න හදන්නේ. මේ විදිහට පොල් තෙල් දාලා. තාම රස්නේ මේක. හොඳටම මෙලෙක් වෙනකන් මේක හොඳින් අත් ගහ ගන්න ඕනේ. මේ තියන්නේ හොඳින් අත් ගහලා හදාගත්ත මුං ඇට මිශ්‍රණේ. හරිම සොෆ්ට් ගතියක් තියෙනවා. මේ බලන්න. අපි දැන් මේක හොඳින් තුනී කරලා අලුව කෑලි වගේ කපා ගන්න හදන්නේ. මුං ඇට කැවුම් ටික හදන්න මම මේ විදිහට අලුව කෑලි වගේ කපාගෙන අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ අතෙත් පොඩ්ඩක් තුනී කරගෙන අරන් තියෙනවා මේ තියන්නේ අපි මුලින් අයින් කරගත්ත හාල් පිටි ටික. ඒකට කහ කුඩු තේ හැඳි භාගයක් විතර දැම්මා. ලුණු කුඩුත් දානවා තේ හැඳි භාගයක්. මේ පාටට රසවත් මුං කැවුම් ටිකක් හදාගන්න. මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න. like එකක් දාලා යාළුවොන් අතර share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.